මේ පොත් පිංචේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යවතුන් වහන්සේ මොන ගැතුණු දෙවිවරු බ්‍රහ්මයෝ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරපු ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා ශ්‍රාවිකා භික්ෂුණීන් වහන්සේලා ඒ වගේම උපවාසකවරු බ්‍රාහ්මණවරු උන්වහන්සේට විවිධ ආකාරයට ප්‍රශංසා කළ ගුණ නාමයන්. එතකොට මේ ගුණ දැන් අපිට මේ මනුස්ස ලෝකේ කෙනෙකුගේ ගුණ දැනගෙන ඒ තිබෙන්නා වූ ගුණයට ප්‍රශංසා කිරීම මිනිස්සෙකුට ලැබෙන දුර්ලභ ලාභයක්. එතකොට මේ ලෝකේ ගුණවතුන් අතර අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. සිල්වතුන් අතර අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. සමාධිමත් සිත් ඇති අය අතර අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. නොනැතියන් අතර අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. අන් අයගේ පුද පූජාවන් ලබන පිරිස් අතර පුද පූජාවන් ලැබීමට අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ දෙවියන්ගෙන් බඹුන්ගෙන් මිනිසුන්ගෙන් සියලු සත්වයන්ගෙන් වැඳුම් පිඳුම් ලැබීමට අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ගුරුවරුන්ගෙන් අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ මේ යුගයේ අවබෝධ කළ පිරිස අතරේ අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මේ pāli භාෂාවෙන් ඒ තියෙන ඒ කාලේ දේවතාවෝ බ්‍රහ්ම රාජයෝ රහතන් වහන්සේලා ඒ ප්‍රකාශ කරපු වචන තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රශංසා කරපු වචන රාශියක් ත්‍රිපිටකයේ තිබී මට මේ එකතු කරගන්න පුළුවන් වුණා. එකතු කරලා අන්තිමට තියෙන වන්දා මහං කියන්නේ වන්දාමි අහං කියන වචනේ මම වඳිමි. මේකේ ඒ අන්තිම පදේදී වන්දාමි අහං ඒක විතරයි මම දාපු වචනේ. අනිත් ඔක්කොම තියෙන්නේ බුදුරජාණන් වහන්සේට ඒ වගේ නොනැත්තෝ ප්‍රශංසා කරපුවා. ශාස්ත්‍රුන් වහන්සේ නමකට හඬ නගා ප්‍රශංසා කිරීම. සාමාන්‍යයෙන් අපිට වේගෙන් වචන කියවෙන්නේ එක්ක ද්වේෂයක් ආවහම. නැති හඬ එනව නේද? ද්වේෂයක් ආවහම. බොහොම සැර වචන අපි හයියෙන් කෑ ගහලා කියනව නේද? ප්‍රශංසාව එහෙම හයියෙන් කෑ ගහලා අපි කියනවද? නෑ. ප්‍රශංසාව හඬ නගා කීම තුළ අපි ප්‍රශංසා කරන්නේ ප්‍රශංසා ලබන අය අතර අග්‍ර වූ ප්‍රශංසා ලැබීමට අග්‍ර වූ උත්තමයන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසාධාරණ ලෝකයේත් එක්ක සාධාරණ නොවූ ගුණ සම්පත්තියෙන් අනුන ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ ගැන අපි මිහිරි හඬින් සජ්ජායනා කරීමේ විපාක දන්නවද? එක් විපාක තමයි දුගතිය වැටෙන්නේ. කවදාවත් ගොළුෙක් බීරෙක් වෙලා උපදින්නේ. කියන දේ හොඳට තේරුම් ගන්න නොනැත්තෙක් වෙනවා. ඇයි මේකේ භාග්‍යතුන් වහන්සේගේ නුවණට ප්‍රශංසා කරනවා. එතකොට මේකේ සිංහල තේරුම මම ඉඩ ලැබෙන අවස්ථාවක හිතාගෙන ඉන්නේ සිංහල තේරුම කවියට නගන්න අමාරුයි. ඒ නිසා සිංහල තේරුම සඳහන් කරන් හිතන් ඉන්නවා. මේ හැම වචනකම තේරුම මම දැනගෙන තමයි ලිව්වේ. එතකොට මේ බුදු ගුණ සජ්ජායනා කිරීමේ විපාක හැටියට ඔබ හිතන්න අනේ මේ ශාස්ත්‍රුන් වහන්සේ මෙබඳු ගුණ සම්පත්තියකින් යුක්තද? මෙබඳු මහා ගුණස්කන්ධයකින් යුතු ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ධර්මය මෙපින් බලයෙන් මටත් අවබෝධ කරගන්න
ලැබේවා කියලා. දෙවියන් අතර උපන්නත් ඔබට හරි තන හම්බ වෙයි. මිනිසුන් අතර උපන්නත් හම්බ වෙයි. ඒ නිසා හරි දුර්ලභ එකක්. අපි මං හිතන්නේ මේ තාලය අහමු ලෙස මට හම්බ වෙච්ච තාලයක්. හරිම ලගන්නාසුළු. මං හිතන්නේ මේකෙදී වාදනය කරනවා එක කලින් එක අපි ඒ සමගම තමයි කියන්න තියෙන්නේ. මේ බුදුගුණ සජ්ජහානාව අවසන් කොට බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. මොකද හේතුව භාග්‍යතුන් වහන්සේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියන්න තමයි මේ ශාලාව හැදිලා තියෙන්නේ. ඔබ සියලු දෙනා සියලු කටයුතු අත්හැර සුදු වතින් සැරසී මේ ඇවිදින් වාඩි වෙලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියන්නයි, උන්වහන්සේගේ ධර්මය අහන්නයි. ඉතින් ඒ නිසා මේ අපිට හැමදේම ලැබිලා තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙච්ච නිසා. ඊට පස්සේ බුදුගුණ වලින් භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරලා අනතුරු අපි මේ සෑරජානන් වහන්සේ සහිත මේ සියලු භූමියම ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමේ මහා පින්කම සිදු කරමු. සාදු සාදු සාදු